ඉතින් ඔයාගේ Wi-Fi router එකක් slowද? නැත්නම් ගොඩක් කට්ටිය වගේ Wi-Fi router එකට log වෙලා ඉන්නවද? නැත්නම් ඔයාගේ Wi-Fi router එකේ password එක ඔයාලට දැනටමත් අමතකයිද? ඔයාලට කැමති password එකක් ඔයාගේ Wi-Fi router එකට දාගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයකටම විසඳුමක් තමයි මේ වීඩියෝ එක අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ගොඩක් කට්ටිය මට කියනවා අපේ Wi-Fi router එකේ password එක type කරන්න අමාරුයි, මතක තියාගන්න අමාරුයි. අපිට ලේසි password එකක් අපි Wi-Fi router එකට දාගන්නේ කොහොමද කියලා ගොඩක් කට්ටිය අහනවා. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ කොහොමද අපි අපේ Wi-Fi router එකේ password එක අපිට කැමති password එකක් දාලා change කරගන්න කියලා. මේ වගේ වීඩියෝස් වල ඉස්සරහට බලන්න කැමති නම් channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරියට මේක වගේ ෆෝන් එකෙන් කරන්න පුළුවන්, කම්පියුටර් එකෙන් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න. අන්තිමට මම කියලා දෙනවා ඔයගොල්ලන්ට මේ Wi-Fi router එකේ ගොඩක් වැදගත් වෙන ටිප්ස් දෙකක් අන්තිමට කියලා දෙනවා. මේ password එක change කරනවට අමතරව අපිට මේක කරන්න පුළුවන් දේවල්. හරි අපි එහෙනම් බලමු කොහොමද ආගේ password එක change කරගන්නේ කියලා. ඉතින් මම මුලින්ම කරන්න ඕනේ එන්න Google එකට. ඉතින් මම මතක තියාගන්න ඕනේ දැන් තමයි Google එකට ඇවිල්ලා ඔයාගේ Wi-Fi router එක ඔයාගේ ෆෝන් එකට connect කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන්ටම මගේ ෆෝන් එකට මගේ Wi-Fi router එක මෙතනට connect වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා connect කරගෙන කරන්න ඕනේ. ඔයාගේ එන්න Google එකට. Google එකට ඇවිල්ලා මෙතන search කරන්න 192.168.8.1 මේ විදිහට මේක ටයිප් කරගෙන මෙන්න මෙතන search කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා එනවා ඔයගොල්ලන්ගේ Wi-Fi router එකේ dashboard එකට. ඔයගොල්ලන්ට මෙතන ගොඩක් විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපි අපේ Wi-Fi router එකට log වෙන්න ඕනේ. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාට මේක මේ විදිහට අතින් zoom කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙතන තියෙනවා මේ login කියලා බටන් එකක්. ඔයාට පේනවා ඇති මෙන්න මේ login කියන බටන් එක ඔයාට මේ විදිහට log කරගන්න පුළුවන්. මෙතනට ඔයාට පුළුවන් ඔයාගේ Wi-Fi router එකේ username එකේ password එක enter කරගන්න. දැන් ඔයාට මේකේ username එකේ password එකයි මතක නැත්නම් ඔයාගේ Wi-Fi router එකේ යට අලවලා තියෙන පොඩි ස්ටිකර් එකක්. ඒකේ තියෙනවා username කියලා එකක්. ඒ username එකට ගොඩක් router වල තියෙන user කියන එක. ඒ වගේ password එකකුත් ඔයගලන්ට එතන ඇති ඉලක්කම් ටිකකුයි අකුරු ටිකකුයි capital අකුරු simple අකුරු දාලා. ඒ username password ඔයාලට පුළුවන් මෙන්න මෙතනට enter කරගන්න. ඉතින් මම enter කරගන්නම්. ඉතින් මේ විදිහට මම enter කළා මෙතන login කියන බටන් එක මේ විදිහට click කරගන්නවා. ඉතින් මෙහෙම ක්ලික් කරලා පස්සේ ඔන්න අපේ router එකට අපි දැන් login වෙලා තියෙන. මෙතන ඔක්කොම details අපේ router එකේ details තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් මම මුලින්ම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද ඔයාගේ Wi-Fi router එකේ password එක change කරගන්නේ කියලා. ඉතින් මේකට ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා device setting කියලා මේ උඩ ඔයාලට පුළුවන් මෙන්න මේක ක්ලික් කරගන්න. මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට මම zoom කරගන්න. මෙහෙම zoom කරගත්තම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් Wi-Fi setting කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට එනවා එතනම SSID setting කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේකත් ක්ලික් කරගන්න. හරි මේක ක්ලික් කරලා පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාගේ Wi-Fi router එකේ name එක, ඒ වගේම මේකේ security mode එක, ඒ වගේම මේකේ password එක, ඒ වගේම මේකේ මේ MAC station number එක, ඒ වගේ details ටිකක්. ඉතින් මෙතනින් ඔයගලන්ට උඩින්ම පුළුවන් ඔයාගේ Wi-Fi router එකේ name එක ඕනනම් change කරන්න පුළුවන්. දැන් මගේ පෙන්නන්නේ Dialog 4G 378 කියලා. ඉතින් මේකට ඔයාලට කැමති name එකක් දාගන්න පුළුවන්. ඔයාගේ නම උනත් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් මේව type කරලා මෙතනින් මේකේ ඔයාලට කැමති delete කරලා ඩයලොග් මේ විදිහට අපි 12 දාමුකෝ. මම මේ විදිහට කැමති නමක් දානවා. ඊට පස්සේ මෙතනින් ඔයගලන්ට පුළුවන් security mode එක තෝරන්න. ඒක ඒ තියෙන mode එකම තියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන password එක තියෙනවා. මේ password එක ඔයාලට පුළුවන් මෙතනිනුත් ඔයාලට කැමති password එක මේ විදිහට මේක delete කරලා ඔයාලට කැමති password එකක් දාගන්න. ඉතින් ඔයාලට පුළුවන් දාලා මෙන්න මෙතන apply කියන බටන් එක මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ විදිහට option එකක් එනවා. ඔයගලන්ගේ හැම device එකක්ම reconnect වෙනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් yes කියන බටන් එක click කරගන්න. හරි ඊට පස්සේ මේ විදිහට ඔයගලන්ගේ Wi-Fi router එක ආයිමත් off වෙලා reset වෙලා load වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට ඔයාගේ හරි password එක enter කරලා ඔයාලට login වෙන්න පුළුවන්. ඔයාලට පේන්නේ නැති දැන් මේ මම කිව්වා වගේ dialog 12 කියලා තමයි name එක දාලා තියෙන්නේ. මම මේක අර මම enter කරපු password එක දාලා ආයිමත් login වුණා. ඉතින් ඔයා දැන් දන්නවා කොහොමද ඔයාගේ Wi-Fi router එකේ password එක change කරගන්නේ කියලා. ඔයාලට අමතක වුණා නම්. ඉතින් මම කිව්වා මේක වීඩියෝ එකේ අන්තිමට තවත් tip එකක් ඔයගලන්ට කියලා දෙනවා කියලා. tips දෙකක්. මේ දෙකත් ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත්. ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ Wi-Fi router එකේ data ඉවර වෙනවා නම් ගොඩක් වෙලාට කට්ටිය කියන සිග්නල් නැහැ කියලා. එහෙම වුණා මේ වගේ Wi-Fi router එකට ගොඩක් කට්ටිය log වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ Wi-Fi router එකට කවුද log වෙලා ඉන්නේ කියලා බලන්න. ඒ log වෙලා ඉන්න කට්ටියකින් ඔයා දන්නේ නැති අය log වෙලා ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ මේ phone එකෙන් මේ කට්ටියව disconnect කරලා දාන්න. ඒ කියන්නේ Wi-Fi router එකකින් අයින් කරලා දාන්න. ඉතින් මේ විදිහට මම මෙතන device setting වලට යන්නම්. ඉතින් මෙතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ connected device කියලා option එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක click කරගන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ වෙලාවේදී ඔයාගේ Wi-Fi router එක connect වෙලා ඉන්න devices. මෙතන ඔයාලට පේනවා wireless access devices. ඒ කියන්නේ wirelessly
Wi-Fi වලින් කනෙක්ට් වෙලා ඉන්නේ මම මේ දැන් යූස් කරන ෆෝන් එක විතරයි. ඔයාලට පේනවා F19 Pro ෆෝන් එකක්. ඒ වගේ මේක IP address MAC address බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේන යටින් පේනවා cable access. ඒ කියන්නේ ඔයාගේ Wi-Fi router එකට හම්බ වෙනවා cable එකක්. ඒ cable එකකින් ඔයාගේ දැන් මගේ computer එක කනෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඒකින් හින්දා මේ computer එකත් පේනවා desktop එකක් මේ දැන් මේ desktop එකේ model එක details IP address අප cable එකෙන් කනෙක්ට් වෙලා ඉන්නවා නම් ඒවත් පේනවා. ඉතින් මෙතන ඔයාට ඔයා දන්නේ නැති options මෙතනට add වෙලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් මෙන්න මේ icon එක මේ විදිහට click කරගන්න. click කළා ඔයාට පුළුවන් එයාව ඒකෙන් remove කරලා දාන්න. ඉතින් ඒක තමයි මම කියපු පළවෙනි tip එක. මම ඔයගලන්ට වීඩියෝ එක අන්තිමේදී කියලා දෙනවා කියපුවා. ඉතින් අපි මම කියන්න ඊළඟ tip එක මොකක්ද කියලා. ඉතින් ඊළඟ tip එක මේ home එකට ආවට පස්සේ ඔයාට පුළුවන් මෙතන internet connection එක ඔයාගේ Wi-Fi router එක off කරන්නේ නැතුව ඔයාගේ Wi-Fi router එකේ switch එකක් තියෙනවා. ඒකෙන් off කරාම Wi-Fi router එක off වෙනවා. එහෙම off කරන්නේ නැතුව ඔයාට connection එක disconnect කරන්න පුළුවන්. මෙන්න මේ option එකේ මේ on කියලා තියෙනවා. ඔයාට පුළුවන් මෙන්න මේක off කරලා ඔයාගේ ෆෝන් එකේම ඔයාගේ Wi-Fi router එක off කරලා දාන්න. ඉතින් ඕක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අනිත් option දෙක. ඉතින් මම මොකද හිතන්නේ මේ වීඩියෝ එක කරනකොට මේ වීඩියෝ එක වැදගත් වුණාද? ඔයා password එක change කරගත්තද කියලා අනිවාර්යයෙන්ම යටින් comment කරන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝස් බලන්න channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. Thank you වීඩියෝ එක බලුවට.